ආයුබෝවන් දුවපුතේ අපි අද කතා කරන්නේ 10 ශ්‍රේණියේ 8 වෙනි පාඩමට අදාළ ඉතුරු ප්‍රශ්න ටික. අපි කලින් දවසේ 10 ශ්‍රේණියේ 8 වෙනි පාඩමට අදාළ ප්‍රශ්න කිහිපයක් කතා කරා. අද දවසේ අපි උත්සාහ කරනවා ඉතිරි ප්‍රශ්න ටික කතා කරලා අවසන් කරගන්න. එතකොට අපිට මේ වාරයේ මහනුවරට අදාළව 11 ශ්‍රේණියට අදාළව 10 ශ්‍රේණියේ 8 වෙනි පාඩමේ ප්‍රශ්න ටික අවසන් කරගන්න පුළුවන්. හරි. දැන් මහනුවර රාජධානියෙන් තව ඉන්න පුළුවන් එක ප්‍රශ්නයක් තමයි මහනුවර රාජධානියේ පාලන සංවිධානය. මහනුවර රාජධානියේ පාලන සංවිධානය. ඒතර පාලනයේ ප්‍රධානියා රජු, මධ්‍ය පාලනයා කියනවා පාලනීය ප්‍රධානියා රජු, රජුට විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ සහ යුදමය බලතල හිමි වෙලා තිබුණා. රජුට විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ සහ යුදමය බලතල හිමි වෙලා තිබුණා. පාලනයේදී රජුට සමය වීම සඳහා නිලධාරීන් පිරිසක් පත් කරලා සිටියා. ඒ අනුව නිලධාරීන් පිරිසක් පත් කරලා හිටියා. ඒ අනුව දිසාවේවරු, අධිකාරවරු, බද්ධී ලේකම්වරු ආදී නිලධාරීන් රාජ්‍ය පාලනයේදී රජුට සහාය වෙලා තිබෙනවා. ඊට අමතරව රජගෙදර කටයුතු විධිමත්ව පවත්වා ගැනීම සඳහා බත්වඩ නිලමේ, කළුවඩ නිලමේ, දියවඩ නිලමේ, ගජනායක නිලමේ ආදී නිලධාරීන් පිරිසක් පත් කරලා සිටිනවා. ඊට අමතරව රජවරු රාජ්‍ය පාලනය කරන්න ඕනේ පෙරසිරිතට අනුවයි. පෙරසිරිත කියලා කියන්නේ මීට කලින් හිටපු රජවරුන් රාජ්‍ය පාලනය කරපු ආකාරයට තමයි රජවරු ඒ සම්ප්‍රදායන් අනුගමනය කරමින් රාජ්‍ය පාලනය කරන්න ඕන. ඊළඟට අධිකරණ කටයුතු. මේ පාලනයේම අනිත් එක තමයි අධිකරණ කටයුතු. අධිකරණ කටයුතු වල ප්‍රධානියා රජු. ඒ අනුව මරණ දඬුවම් පැමිණීමේ නැත්නම් අධිකරණයේ අවසානම තීරණය ගන්නේ රජතුමා විසින්. විශේෂයෙන් ඒ කාලේ වැරදිකරුවන් ලබා දුන් දඬුවම් අතර දඬුකඩේ ගැසීම, දියේ ගිල්වීම, ඇතුල් ලවා පෑගවීම, කස පහර දීම, රොඩි රැහැනට එළවීම ආදී දඬුවම් ලබා දීලා තියෙනවා. ඊට අමතරව ඒ ප්‍රාදේශීය නිලධාරීන්ගේ තනතුරන්වත් අධිකරණ බලතල ඔවුන්ට හිමි වෙලා තිබිලා තියෙනවා. ඊළඟට පාලනයේ පහසුව සඳහා ප්‍රාදේශීය පාලනයකට බෙදා දීලා තියෙනවා රාජ්‍ය. හරිද? පාලනයේ පහසුව සඳහා ප්‍රාදේශීය පාලනයකට බෙදා දීලා තියෙනවා. ඒ අනුව දිසාවක් පාලනයේ දිසාවේවරේ, කෝරළයක් පාලන කෝරාලවරේ, පත්තුවක් පාලන අතුකෝරාලවරේ වශයෙන් පත් කරලා ඉඳලා තියෙනවා. ඒ අනුව මහනුවර රාජධානිය ප්‍රධාන පාලනයකට 21ක් යටතේ පාලනය වුණා. ඒවා දිසාවන 9යි. එතකොට දිසාවන 12යි. රටවසම් 9ක් වශයෙන් කොටස් වලට බෙදලා තියෙනවා. මම අපෝ කියනවා පාලනය මහනුවර රාජධානියේ පාලන සංවිධානයේ පාලනයේ ප්‍රධානියා රජු. පාලනයේ ප්‍රධානියා වෙන්නේ රජු. රජු පෙරසිරිතට අනුව රාජ්‍ය පාලනය කළ යුතුයි. පෙරසිරිතට රාජ්‍ය පාලනය කරන්න ඕන කියලා කියන්නේ ඉන් පෙර හිටපු රජවරුන් අනුගමනය කළපු සම්ප්‍රදායන් ඒ විදිහටම ආරක්ෂා කිරීම රජසතු ප්‍රධාන වගකීමක්. ඊළඟට රජු පාලනයේ සහාය වීම සඳහා නිලධාරී පිරිසක් පත් කරලා හිටියා. දිසාවේවරු, අධිකාරම්වරු, බද්ධී ලේකම්වරු ආදී නිලධාරී පිරිසක් රජුට පාලනයේ සහාය සඳහා පත් කරලා සිටියා. ඊට අමතරව රජගෙදර කටයුතු විධිමත්ව පවත්වා ගැනීම සඳහා දියවඩ නිලමේ, බත්වඩ නිලමේ, කළුවඩ නිලමේ, ගජනායක නිලමේ ආදී වශයෙන් නිලධාරී මණ්ඩලයක් පත් කරලා සිටිනවා. ඊළඟට අධිකරණ කටයුතු. අධිකරණයේ ප්‍රධානියා වෙන්නේ රජු. විශේෂයෙන් මරණ දඬුවම් පැමිණීමේදී රජු තමයි ඒ කාර්යය පුරුදු කරන්නේ. ඒ අධිකරණයේ අවසානම තීරකයා රජු ලෙස තමයි සලකන්නේ. ඒ ප්‍රාදේශීය නිලධාරීන්ගේ තනතුර සහ බලතල අනුවත් අධිකරණ කටයුතු කරන්න බෑ. අධිකරණ බලයක් උන්ට හිමි වෙලා තිබුණා. ඒ කාලේ වැරදිකරුවන්ට ලබා දුන් දඬුවම් අතර කස පහර දී, දියේ ගිල්වීම, ඇතුල් ලවා පෑගවීම, රොඩි ග්‍රහණයට එළවීම, හිස ගසා මරා දැමීම, අංගච්ඡේදනය වගේ දඬුවම් තිබු බවට අත්දැකීම් වෙනවා. ඊළඟට මහනුවර රාජධානී පාලන සංවිධානය ඒ අනුව මහනුවර රාජධානී ප්‍රධාන පාලනයක 21ක් යටතේ පාලනය වෙනවා. තියෙනවා ඒවා දිසාවනි 12ක් හා රටවසම් 9ක් වශයෙන් අපි කොටස් වලට බෙදුවා. ඒ අනුව දිසාවක් පාලන දිසාවවරේ, කෝරළයක් පාලන කෝරාලවරේ, පත්තුවක් පාලන අතුකෝරාලවරේ වශයෙන් නිලධාරීන් පිරිසක් පත් කරලා සිටිනවා. ඊළඟට මහනුවර රාජධානියෙන් අපිට තවත් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මහනුවර රාජධානියේ ආර්ථික කටයුතු. මහනුවර රාජධානියේ ආර්ථික කටයුතු ඒක දෙවන නාගරිකයන්ගේ ආර්ථිකය හා සමානමයි. දෙවන නාගරිකයන්ගේ ආර්ථිකය වගේමයි. ඒ තමයි කෘෂි කර්මාන්තය,
ඊළඟට සත්ත්ව පාලනය, ඊළඟට කර්මාන්ත ආදී දුර්වලට අපිට සාධක හම්බ වෙනවා. හරි. කෘෂි කර්මාන්තය. ප්‍රධාන ආර්ථික ආදායම මාර්ග කෘෂි කර්මාන්තය. ඒ අනුව කඳුකර ප්‍රදේශයක් වූ නිසා හෙල්මලු ක්‍රමයට විවගා කරලා තියෙනවා. ඊළඟට හේතු වගාව බහුලව තිබුණා. හේතු වල පළමු මිනිරු වගේ භෝග වර්ග වගා කරලා තියෙනවා. ඊළඟට ගෙවතු වගාව තිබුණා. ගෙවතු වල කුරුදු ගම්බිරි සෙනසල කරම්බිරි වගේ භෝග වර්ග වගා කරලා තියෙනවා. මේවට බොහෝ විට ජලය ලබා ගත්තේ හස්තියෙන්. මොකද කඳුකර ප්‍රදේශ නිසා වැව් හදන්න බැහැ. අර සත්ත්ව පාලනය. ඒ අනුව භාණ්ඩ ප්‍රවාහණය කිරි ලබා ගන්න, පොහොර ලබා ගන්න, වගා බිම් සකස් කිරීම ආදී සඳහා ගවයන් ඇති කරලා තියෙනවා. ඒකත් එක ආර්ථික ආදායම. අර කර්මාන්ත, පේක්ෂ කර්මාන්තය, ලාක්ෂා කර්මාන්තය, ලුණු වෙඩි කර්මාන්තය, පන් කර්මාන්තය ආදී කර්මාන්ත වල බවට සාධක අපිට හම්බ වෙනවා. ඒ අනුව අර දෙවෙනි දවසරයිතුමා, පළවෙනි දවසරයිතුමා යකඩ හා වාණේ කර්මාන්ත දිනු කරා කියලා එහෙම තියෙනවා. හරි, මම අපෝ කියනවා මහනුවර රාජධානී ආර්ථිකය, මහනුවර රාජධානී ප්‍රධාන ආර්ථික ආදායම මාර්ග කෘෂි කර්මාන්තයයි. ඒ අනුව හෙල්මලු ක්‍රමයට විභාග කරලා තිනවා. ගෙවතු වගාව තිබිලා තිනවා. ගෙවතු වල කුරුදු ගම්බිරි සෙනසාර කරන් වගේ භෝග වර්ග වගා කරලා තිනවා. ඊළඟට හේතු වගාව තිබුණා. හේතු වල තල මුම් මිනේරි වගේ භෝග වර්ග වගා කළා. ඒකට මේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබා ගන්න තියෙන්නේ අහස්තියේ. ඊළඟට සත්ත්ව පාලනය ප්‍රධාන වශයෙන් ගවයන් ඇති කරලා තිනවා. භාණ්ඩ ප්‍රවාහණය, කිරි ලබා ගන්න, පොර ලබා ගන්න, වගා බිම් සකස් කිරීම ආදී සඳහා ගවයන් ඇති කරලා තියෙනවා. ඊළඟ කර්මාන්ත, ඒ අනුව පේෂ කර්මාන්තය, ඉරදිපිලි කර්මාන්තය, ලාක්ෂා කර්මාන්තය, යකඩ හා වාණේ කර්මාන්තය, පන් කර්මාන්තය ආදී විවිධ කර්මාන්ත තිබුණු බවට අපිට සාධක හම්බ වෙනවා. හරි. ඊළඟ දෙවන නගරයේ මහනුවර රාජධානියේ මහනුවර රාජධානියට වාර විභාගයට හෝ ඕලෙල් විභාගයට අනුකූලව තව ප්‍රශ්නයක් තමයි මහනුවර රාජධානියේ සමාජ සංවිධානය. හරි. ඒක අරුම කීපයක් තියෙනවා. මහනුවර රාජධානියේ සරල ස්වාමිපුරුෂ ග්‍රාමීය සමාජ ක්‍රමයක් තිබුණා. එකක්. ග්‍රාමීය සමාජ ක්‍රමයක් තිබුණේ. හරි. එතකොට ඒකේ හැමදේම නිෂ්පාදනය කරගන්න ක්‍රමයක් හදලා තිබුණා වගේම සමාජය තුළ සංවිධානාත්මක බවක් නිර්මාණය කරලා තිබුණා. යනවා සමාජ සාමගත අධිකරණ ලක්ෂණ. එකක් තමයි ඉඩම් අයිතිය හා භුක්තිය මත. ඉඩම් අයිතිය හා භුක්තිය මත කොටස් කීපයකට බෙදෙනවා. ඒ අනුව විහාරගම් විහාර සඳහා, දේවාලගම් දේවාල සඳහා, පරවේණිගම් පරම්පරා මුරුමනේවා, ඊළඟට නින්දගම් රදල ප්‍රධානි සඳහා වෙන්නුණු ඉඩම්, ඊළඟට ගබඩාගම් රජවාසල පරිභෝජන සඳහා වෙන්නුණු ඉඩම් වශයෙන් වර්ගීකරණය කරලා තිනවා ඉඩම් අයිතිය හා භුක්තිය මත. ඊළඟට විවාහ වර්ග තුනක් අපිට දක්වන්න පුළුවන්කම තියෙනවා. දීඝ විවාහය, භින්න විවාහය හා එක දීකයම වශයෙන්. දීඝ විවාහය කියලා කියන්නේ මනාලියගේ නිවසේ නවතන් ගැනීමට යන එක සාමාන්‍ය සම්ප්‍රදායක්. මනාලියගේ නිවසේ නවතන් ගැනීමට යාම සාමාන්‍ය සම්ප්‍රදායක් ඒ කාලේ තිබුණා. ඒක දැන් තියෙන ක්‍රමයක්. ඒක භින්න විවාහය කියලා කියන්නේ මනාලියගේ නිවසේ නවතන් ගැනීමට යාම. මනාලියගේ නිවසේ නවතන් ගැනීමට යාමට කියනවා භින්න විවාහය කියලා. ඊළඟට එක දෙයකම කියන සම්ප්‍රදායක තුටක් වෙනස්. ඒ තමයි පවුලේ තියෙන ඉඩම් බෙදියම් බලක්වා ගැනීම සඳහා පිරිමි දරුවෝ සහෝදරයන් දෙදෙනෙකුට එක මනමාලියක් ඇඳවාගෙන ඉන්න සම්ප්‍රදායක් තියෙනවා. ඒකට අපි කියනවා එක දෙයකම සම්ප්‍රදාය කියලා. ඊළඟ තව එකක් තමයි කුලය කියන සම්ප්‍රදාය. ඒ අනුව විවාහය, රැකියාව, සමාජ තත්ත්වය ආදී සියල්ල තීරණය වෙන්නේ කුලය මත, කුල ක්‍රමය මත. ඒකත් මහනුවර රාජධානී සමාජ සංවිධානයේ තව ලක්ෂණයක්. ඊළඟට කෘෂිකාර්මික කටයුතු සඳහා ශ්‍රමය ලබා ගත්තේ අත්තම් ක්‍රමයම. කෘෂිකාර්මික කටයුතු සඳහා ශ්‍රමය ලබා තියෙන්නේ අත්තම් ක්‍රමයම. හරි, මම අපහු කියනවා මහනුවර රාජධානී තිබුණේ ග්‍රාමීය සරල ස්වාමික සමාජ ක්‍රමයක්. ඒ අනුව ඒකේ ඉඩම් අයිතිය හා භුක්තිය මත කොටස් කීපයක් බෙදෙනවා. ඒ අනුව විහාරගම් විහාර සඳහා, දේවාලගම් දේවාල සඳහා වෙන්නෝ ඉඩම්, ඊළඟට ගබඩාගම් කියලා රජවාසල පරිභෝජන සඳහා වෙන්නෝ ඉඩම්, ඊළඟට නින්දගම් කියලා කියන රදල ප්‍රධානී සඳහා වෙන්නෝ ඉඩම්, පරවේණිගම් කියලා කියන්නේ පරම්පරාවෙම හොඳ ඉඩම්. ඒක සමාජ සංවිධානයේ ලක්ෂණය. අනිත් එක තමයි විවාහ වර්ග තුනක් තිබුණා. දීඝ විවාහය, භින්න විවාහය කියලා. දීඝ විවාහය කියලා කියන්නේ මනාලයාගේ නිවසේ නවතන් ගැනීමට යාම. භින්න විවාහය කියලා කියන්නේ මනාලයාගේ නිවසේ නවතන් ගැනීමට යාම. එකගේ කැම කියලා කියන්නේ ඉඩම් බෙදියම් වළක්වා ගැනීම සඳහා සහෝදරයන් දෙදෙනෙකුට එක මනමාලියක් ඇඳවගෙන ඉන්නේ. ඊළඟට කුල ක්‍රමයේ සමාජයේ තිබුණ ප්‍රබල විදිහට විවාහයේ, රැකියාව, සමාජ තත්ත්වයේ තීරණය වෙන්නේ කුලය මත පදනම් වේ. ඊළඟට ශ්‍රමය,
කෘෂිකාර්මික කඩතදා ශ්‍රමය ලබා ගත්තේ අත්තම් ක්‍රමයම. මහනුවර රාජධානියේ විභාගයට එන්න පුළුවන් ප්‍රශ්න ටික ඕක තමයි. ඊට අමතරව අපි 9 වෙනි පාඩම සහ 10 වෙනි පාඩම ප්‍රශ්න අපි කතා කරනවා. දිගින් දිගටම මේ ප්‍රශ්න වලට උත්තර ලබා ගැනීම සඳහා ඔබ මේ channel එක subscribe කරලා තියන්න. ඒක අනාගතයේ දවසක ඔබට ප්‍රයෝජනවත් වෙයි. මොකද ඕලල් විභාගයට අවශ්‍ය කරන ප්‍රශ්න ටික ඔක්කොම මම මේ channel එකේ දානවා. එන හැමෝටම අයිබෝන් අපි තවත් දවසකින් හම්බ වෙමු.